බ්‍රූක්ගේ මේ ෆ්ලෑෂ්බෑක් එක නිසා වන් පීස් කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා කියන්න පුළුවන්. මොකද බ්‍රූක්ට විතරක් නෙවෙයි. අවසාන යුද්ධයේදී ඉමුට මුහුණ දෙන ස්ට්‍රෝ හැට්ස්ලා හැමෝටම ලොකු පවර් අප් එකක් ලැබෙන්නයි යන්නේ. ඇත්තම කිව්වොත් ඕඩා විසින් බ්‍රූක්ගේ අවසාන ඔපෝනන්ට් ඉඳන් අපිට පෙන්නලා ඉවරයි. ඒ වෙන කවුරුත් නෙමෙයි ගොරෝස්සේ සමාජිකයෙක්. ඉතින් ඔයාලට හිතනවා ඇති බ්‍රූක් කොහොමද මෙච්චර ඕවර්පවර් ඔපෝනන්ට් කෙනෙක්ට මුහුණ දෙන්නේ කියලා. මේ ගංක ප්‍රශ්න විසඳුනාට පස්සේ බ්‍රූක්ගේ තරුණ කාලේ තිබ්බ ඇත්තම කැප්ටන් බ්‍රූක් අවර්කින් බලයන් ඇක්ටිව් වෙන්න යන්නේ. මොකද ස්පීරියා යුද්ධයේදී මේ මිනිස්සයා තනියම හමුදාවක් එක්ක සටන් කරපු කෙනෙක්. ස්පීරියාහි ඉහළ පෙළේ නායකින් අතර එකතු වුණාට පස්සේ රොයන් විසින් කැනඩල්ට බාර දෙනා බ්‍රූක්ට කඩු ශිල්පය විතරක් නෙමෙයි. රාජමාලිගාවේ ජීවත් වෙන්න ඕන කරන සිරිත් විරිත් සහ ගෞරවනීය ඇසිරීම් ගැනත් හරියට පුහුණු කරන්න. බ්‍රූක් සහ කැනල් අතර යන සංවාදයෙන් පස්සේ කාලෙක ඇය සහ ඇගේ දියණිය සමග බ්‍රූක් අතර තිබුණු සම්බන්ධතාවය මොන වගේද කියලා පැහැදිලි වෙනවා. ඒක හරියට අවුරුදු 17කට පස්සේ බ්‍රූක් ෂුරීට පුහුණු වීම දෙනවා වගේමයි. අවුරුදු 11ක පොඩි ළමෙක් වෙලත් බ්‍රූක්ගේ ඇස් තිබුණේ එතන හිටපු ලස්සන කාන්තාවක් දෙසට. කැනල් උඩ සැර වෙනකොට බ්‍රූක් පානිය දාලා කියනවා ස්පිරියාවල අංක 1 ලස්සනම කාන්තාව කැනල් කියලා. ඊට පස්සේ අපිට පොඩි ෆනි සීන් එකක් පේනවා. එයා එක කාන්තාවක් ළඟට ගිහිල්ලා පැන්සු මිතසේ කියලා කියනවා. ඒකෙන් කියන්නේ ඔයාගේ අඩඳුම පෙන්වන්න කියලා. දැන් මේ පැනල් එක නිකම්ම විලුවර ගන්න එපා. මොකද ඕඩා මෙතන ලොකු රහසක් හංගලා තියෙනවා. මුළු වන් පීස් එක පුරාම බ්‍රූක් කියන්නේ පැන්සු මිත්තකුද සායි කියලා. ඒත් මේ ෆ්ලෑෂ්බෑක් එකේ එයා කියන්නේ නිකම්ම පැන්සු මිසෙති කියලා. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. කොදසායි කියන කෑල්ල එකතු වුණාම ඒක ගොඩක් ගෞරවනීය සහ විනීත වෙනවා. ඕඩා මේ කරපු එක සුපිරි. මොකද කාන්තාවන්ගෙන් ගෞරවනීයත්වය යට ඇඳුම ඉල්ලන්න බ්‍රූක්ට පුරුදු කරලා තියෙන්නේ කැනල් කියලා අපිට පැහැදිලි වෙනවා. ඊට පස්සේ එයා සංගීත පාසලකට ඇතුළු වෙනවා. හැබැයි එයාගේ සංගීතය සහ ශෛලිය පාසලේ උගන්වන්න නිවැරදි ක්‍රමයට විතරක් සීමා කරන්න එයා කැමති වෙන්නේ නැහැ. හැබැයි එයා එකතු වෙන්න කැමති තැන තමයි එයාගේ ගුරුතුමිය වෙන කැනල් මෙහෙවන බැටල් කරන එක. ඔවුන් එකට පුහුණු වෙන අතරතුර බ්‍රූක් කල්පනා කරනවා කැනල් කැමති පිරිමි කෙනෙක් ඉන්නවද කියලා. කැනල් කියනවා එහෙම කෙනෙක් ඉන්නවා ඒත් එයාට ඒ කෙනා ළඟට යන්න බෑ. ඒ නිසා එයාගේ පැත්තෙන් ඉන්නවා කියලා. ඒ කෙනාට තියෙන ආදරය නිසා තමයි එයා හැමදාම කඩුවෙන් පුහුණු වෙන්නේ. බ්‍රූක් හිතන්නේ කැනල් කතා කරන්නේ එයා ගැන කියලා. ඒ නිසා එයා රෝඩ් විදියට හැසිරලා කියනවා ඒ මිනිස්සයාව ආකර්ෂණය කරගන්න ගෑනු කෙනෙක් වගේ ඇඳ ගන්න කියලා. කැනල් බ්‍රූක්ගේ ඔළුවට පාරක් ගහලා විනීතව හැසිරෙන හැටි සහ ශක්තියයි විනීතකමයි එකට තියන්න ඕන හැටි කියලා දෙනවා. මේ ෆ්ලෑෂ්බෑක් එක ඇතුලේ තියෙන ෆ්ලෑෂ්බෑක් එක ඉවර වෙලා බ්‍රූක් ෂොරීට එයාගේ කතාව කියනකොට එයා කැනල්ව උපමා කරන්නේ රටට ඉර පායනා වගේ කියලා. මේ එක වාක්‍ය පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මේ වාක්‍යයෙන් ගංකොක්ගේ ඇත්තම ආරම්භය එළිදරව් වෙනවා. බ්‍රූක් තවදුරටත් පැහැදිලි කරනවා ෂුරි ඉපදෙන්න සහ යා කැනල්ගේ සහකාරයා වෙන්න අවුරුදු 2 අතරත වර්ල්ඩ් ගවර්න්මන්ට් එකෙන් නැවක් ස්පීරියාවලට ආවා කියලා. සෙලෙස්ටියල් ඩ්‍රැගන්ලට මුණ දෙන්නේ කොහොමද කියලා කවුරුත් දැනගෙන හිටියේ නැති නිසා මුළු රාජ්‍යයම අවුල් ජාලයක් වුණා කියලාත් කියනවා. එක වැරදි පියවරක් තිබ්බොත් නේවි ඇඩ්මිරාල් කෙනෙක් ඇවිත් මුළු රාජ්‍යම විනාශ කරන්න පුළුවන්. සබෝඩිවලදී කිසාරුව දැක්ක ගමන් බ්‍රූක් එච්චරටම ෂොක් වුණේ මේ පීඩනය කලින් මුහුණ දීලා තියෙන නිසා වෙන්නේ නැති. දැන් බ්‍රූක් කියන්නේ කැනල් ලෙඩ වුණේ යාගේ රැකියාව තිබුණු තඩ පීඩනය නිසා කියලා. ඇත්තටම සෙලෙස්ටියල්ලා ගියාට පස්සේ ඇති වුණ ස්ට්‍රෙස් එක නිසා ඇයට මාස කිහිපයක් ඇඳට වෙලා ඉන්න වුණා. ඒ වෙලාවේ මුළු රටම කලවර වුණාලු. හරියට ස්පීරියාල ඊට බැස්සා වගේ. ඒ වෙලාවේ ප්‍රින්ස් රුවෙන් රජ වෙලා කැනල්ව කසාද බැඳගත්තා. ඊට පස්සේ කැනල් ෂුරීට ඉපත දුන්නා. හැබැයි ෂුරීගේ තාත්තා රුවෙන් නෙමෙයි. මේ ඔක්කොම වෙන්නේ බ්‍රූක් මාලිගාවට ඇවිත් අවුරුදු 2ක් ඇතුළත. ළමෙක් හම්බෙන්න යන මාස 9ක් එකතු කළාම ටයිම් ලයින් එක තවත් අද වෙනවා. චැප්ටර් එකේදී අපිට පෙන්නනවා කැනල් රුවෙන්ට කැමති. ඒත් එයාලා අතර සම්බන්ධතාවයකට පාරක් නැහැ කියලා. සෙලෙස්ටියල්ලා රටට ඇවිත් ඕනෑම දෙයක් ඕනෑම කෙනෙක්ගේ බලත්කාරය අරන් යන්න හැටි අපි කතාවේ පුරාම දැකලා තියෙනවා. ඒකත් එක්ක බලනකොට මේ සිද්ධිය තවත් පැහැදිලි වෙනවා. සමහර විට මේ ෂුරි කියන්නේ ඒ සෙලෙස්ටියල් ඩ්‍රැගන් කෙනෙක්ගේ දුවෙක් වෙන්නත් පුළුවන්. මම හිතන්නේ මේ අවුරුදු 2 ඇතුළත වුණ ඇත්තම කතාව තමයි වෙස්ට් බ්ලූ වල ප්‍රසිද්ධ ලස්සන කාන්තාවක් වුණ කැනල්ට ස්පීරියාවලට ආපු සෙලෙස්ටියල් කෙනෙක්ගෙන් හෝ හෝලි නයිට් කෙනෙක්ගේ අතවරයක් වුණා. ඒ මාස ගණනක් ඇඳේ හිටපු කාලයේදී තමයි ෂුරි උපදින්නේ නැත්තේ. මුළු රාජ්‍යයෙන් විනාශ වෙන්න පුළුවන් නිසා කැනල්ට සෙලෙස්ටියල්ලට දෙයක් කියන්න බැරි වුණා. ඒ වෙනුවට තමන් ආදරය කරන සැනල්ට මෙහෙම දෙයක් වුණ එක ගැන වරදකාරී හැඟීමක් හිටපු කින් රොවෙන් එයාව කසාද බැඳලා ෂුරීට තමන්ගේ දුවෙක් වගේ බලාගන්න තීරණය කළා. සෙලෙස්ටියල්ලා ගියාට පස්සේ එයාලා ඉක්මනට කසාද බැඳේ ඒකයි. මේක හරියට කුමාර් සහ බොනිගේ කතාව වගේ. මේ කාලේදී බ්‍රූක් කියන්නේ අවුරුදු 12ක සේවකයෙක්. රජය සහ මාලිගාවේ වුණ සංකීර්ණ දේවල් ගැන කියන්න බ්‍රූක් නැරේටර් කෙනෙක් නෙවෙයි. මොකද හැම සාක්ෂියක්ම පෙන්වන්නේ කින් රොවෙන් කියන්නේ ෂුරිගේ ජානමේ තාත්තා නෙවෙයි කියන එකයි. රුවෙන් අපිට මුලින් පෙන්නද්දී ෂුරි එයාට තාත්තා නොකියා බ්‍රූක්ට තාත්තා වගේ කතා කරන්න එක ගැන එයා තරෙන් හිටියේ. ෂුරි බ්‍රූක්ගේ කරුඩ යද්දී කින් රුවෙන් එයාට කියන්නේ එයාට ඩැඩි කියන්නේ නැතුව පාද කියලා කතා කරන්න කියලා. ෂුරි ඉපදුනාට පස්සේ හැමෝම කිව්වේ එයා එයාගේ අම්මා වගේ කියලා. මොකද රුවෙන්ගේ කිසිම ලක්ෂණයක් ෂුරි ගාව තිබුණේ නැති නිසා.
හැබැයි මතක කරන්න එපා මේක වන් පිස් ෆ්ලෑෂ් බෑක් එකක් කියලා. ඔකට අපිට ලොකු ෂොක් එකක් වෙනවා. යුරිගේ 15 වෙනි උපන්දිනයේදී එස්පිරියා වල සංගීතය නැති වී යනවා. ඝන මීදුමක් රටම වසා ගන්නවා. ඒක මාස 6ක් තියෙනවා. මේ මීදුම නිසා රටේ තියෙන ඔක්කොම සංගීත භාණ්ඩ දි รา පත් වෙනවා. එස්පිරියා වල ආර්ථිකයේ තිබ්බ සංගීත භාණ්ඩ මත. මේ මීදුම නිසා එස්පිරියාහි ආර්ථිකය ඇතරම නැති වුණා. සින්දු වෙනුවට මිනිස්සු කහින්න ගත්තා. දි รา ගිය ගිටාරයක් තිබ්බ බ්‍රොක්ටවත් මිනිස්සුන්ව සතුටු කරන්න බැරි වුණා. මේ මීදුම එස්පිරියාහි ඉර ඒ කියන්නේ ක්වීන් කැන්ඩල්ව අරන් ගියා. මීදුම ගියත් තුවාලේ ඉතුරු වුණා. ලොකුම පහර වුණේ හෙවන්ලි ට්‍රිබියුට් එක ගෙවා ගන්න බැරි වුණ එක. සෙලෙස්ට්‍රියල්ලාගෙන් හෝ වර්ල්ඩ් ගවර්න්මන්ට් එකෙන් කිසිම අනුකම්පාවක් ලැබුණේ නැහැ. ට්‍රිබියුට් එක ගෙවන්න ඕනේ නැත්තම් වර්ල්ඩ් ගවර්න්මන්ට් එකෙන් නයින් කරනවා. ඒ කියන්නේ පයිරේට්ස්ලා ඇවිත් රට විනාශ කරනවා. එතන තියෙන එකම හොඳ දේ තමයි ෂොරි බ්‍රෝක් එක ප්‍රැක්ටිස් කරලා ගොඩක් ස්ට්‍රෝං වෙලා. එයා නැදුණුවත්ම ෆියුචර් සයිඩ් ඔබ්සර්වේෂන් හකි පවා පාවිච්චි කරනවා. එස්පිරියා වල කාලිවරයි. කින්රුවෙන් එක දැනගෙන හිටියා. අවුරුදු 16කට කලින් ආපු සෙලෙස්ට්‍රියල්ලාගේ බලය එයා දන්නවා. දැන් තියෙන එකම ඔප්ෂන් එක තමයි වර්ල්ඩ් ගවර්න්මන්ට් එකට එරියව පහර දෙන. එහෙම නැත්නම් මේ යුද්ධයක් ස්ටාර්ට් කරන එක. මුළු කර්ණායකම ෂොක් වෙනවා මෙහෙම තීරණයක් ගත්තේ ඇයි කියලා. ට්‍රිබියුට් එක වෙනුවට සෙලෙස්ට්‍රියල්ලා ස්ලේව්ස්ලා 1000ක් ඉල්ලලා තියෙනවා. එහෙමුණු ඒ ස්ලේව්ස්ලා 1000 දුන්නොත් විතරයි ඉස්පිරියාව අතාරින්න කියලාත් වර්ල්ඩ් ගවර්න්මන්ට් එක දැන් පෙන්නලා තියෙනවා. හෝලි ලෑන්ඩ් එකේ ස්ලේවරි කියන්නේ මරණයටත් වඩා අන්ත දෙයක්. කින්රුවෙන්ට තමන්ගේ ජනතාව ඒ නිරයට යවන්න බෑ කියලා තේරුම් ගියා. ඒ නිසා එයා සටන් කරන්න තීරණය කරනවා. මේ අමාරු වෙලාවේ බ්‍රොක් කඩාගෙන වැටුණු ගිටාර් එකෙන් මිනිස්සුන්ගේ ස්පිරිට් එක උඩට ගන්න උත්සාහ කරනවා. වර්ල්ඩ් ගවර්න්මන්ට් එකට අයිති නැතත් තමන්ගේ බලය නිසා බේරිලා ඉන්න රටවල් තියෙනවා. වානෝ හෝ එල්බාෆ් වගේ. කැන්ඩල් නැති වුණාට පස්සේ බ්‍රොක්ගේ ඇස් වලට නැති වෙන දෙයක් තිබ්බේ නැහැ. එයාගේ සින්දුව මුළු රාජ්‍යයම සටනට එකතු කරනවා. මේක බ්‍රොක්ට එපික් මොමන්ට් එකක්. බ්‍රොක් මැරින්ස්ලා සමූහයක් එක්ක සටන් කරනවා. හමුදාවක් මෙහෙවනවා. අපි බ්‍රොක්ක මෙච්චර OP විදියට කවදාවත් දැකලා නැහැ. මේ ෆ්ලෑෂ් බෑක් එක නිසා ගොඩක් අය කියනවා බ්‍රොක්ගේ කතාව රෙක්ටොන් එකක් කියලා. මොකද ට්‍රිලර් බාක් වලදී රෝමගේ ක්‍රොප් එකට එහෙම නැත්නම් රියුමගේ ඇට සැකිල්ලට බ්‍රොක් එයාටත් පැරදුණා. ඉතින් ඒ ක්‍රොප් එකට පැරදුණු බ්‍රොක්ට වඩා ඉස්පිරියා වල හිටපු බ්‍රොක් ගොඩක් පවර්ෆුල්. මේකෙන් මට හිතෙන්නේ රම්බල් ප්‍රයිවට්ලට එකතු වෙන්න කලින් තිබුණ බ්‍රොක්ගේ මතකයන් වලට මොකක් හරි අවුලක් තියෙනවා. ගංකෝගේ පැමිණීමත් එක්ක ඒ වැලනුන් මතකයන් ආයෙත් ඇහැරෙනවා. හරි අපි දැන් කතාවට යමු. මැරින්ස්ලා මාලිගාවට ඇතුළුනාට පස්සේ බ්‍රොක් රුවෙන්ගේ ත්‍රෝන් රූම් එකට යනවා. ඒ අද්දි ෂූටි විසින් එයාගේ තාත්තා රුවෙන්ව මරලා දාලා තියෙනවා බ්‍රොක් දකිනවා. එයා ළඟ ඩීමන් කෙනෙක් ඉන්නවා. ඒ වගේම එස්පිරියා වලට ආපු ගොරසේ සිලුවෙට් එක. මේ එස්පිරියා වලට ආපු ගොරසේ තමයි මේ සේන්ට් මාර්ක්ස් මාස්ක් කියන්නේ. ඒත් ගොරසේ කෙනෙක් ඇයි එස්පිරියා වලට ආවේ? ඒ ෂූරිගේ තියෙන වැදගත්කම නිසා. ඉමු විසින් රුරියව අවුරුදු 56ක් තමන් ළඟ තියාගෙන තියෙනවා. ඉමු මේ ඉන්න ෆ්ලවර් රූම් එක ගොරසේලවත් දැකලා නැහැ. ගංකෝ විතරයි තාම ඒක දැකලා තියෙන්නේ. මේකෙන් ආයෙත් තහවුරු වෙන්නේ ෂුරිගේ තාත්තා සෙලෙස්ටියල් කෙනෙක් කියන එක විතරයි. ඒ වගේම සේන්ට් මාර්කස් මාස් එහෙම නැත්නම් මේ වෝරියර් ගොඩ් ඔෆ් එන්වයරන්මන්ට් මේ යකා තමයි මේ එස්පිරියා වලට මේ විනාශකාරී මීදුම ගෙනාවේ. සංගීත භාණ්ඩ විතරක් විනාශ කරන මීදුමක් ස්වභාවිකව වෙන්නේ නැහැ. සාතන් බොනිටේ ඩිසීස් එක දුන්නා වගේ මාස් එයාගේ සමාධි බලයන් පාවිච්චි කළා වෙන්න පුළුවන්. ජපනීස් ෆ්ලෝක්ලෝර් වලට අනුව සමාධි කියන්නේ ලොකු වසංගතයක් සහ මීදුම පවතින කාලවලදී ආහසේ පෙනී සිටින කුරුල්ලෙක්. එස්පිරියා වලට උනේත් ඒකමයි. ඒ වගේම තව මෙතන ඉන්න දුම්බොන කැරක්ටර් එක. එයා ශිරිව් වගේ පෙවුනට එයා ශිරිව් වෙන්න බෑ. මොකද එයා ගොඩක් වෙලාවට ගොඩ් නයිට් කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් කැනල්ට අතවර කරපු ශිරුගේ බයොලොජිකල් ෆාදර් වෙන්න ඕනේ. කොහොම හරි මේ වෙන දේ බ්‍රොක් එයාගේ ඇස් දෙකෙන්ම දකිනවා. මේක නිකම්ම දෙයක් නෙමෙයි යාට. එයා අනිවාර්යයෙන්ම මේකට රිවෙන්ජ් එක ගන්නවා. ඒ වගේම අපිට තේරෙනවා බ්‍රොක් අනිවාර්යයෙන්ම මේ ෆයිට් කරන්න යන ගොරොසේ. මේ මෙතන පැනල් එකේ ඉන්න සේන්ට් මාර්කස් මාස් කියලා. ඒ වගේම එයා අනිවාර්යයෙන්ම මේ රිවෙන්ජ් එක ගන්නවා කියලාත් අපි දන්නවා. කොහොම වුණත් මේ බ්‍රොක්ගේ මේ අතීතයේ එළියට එමත් එක්ක ඉස්සරහට වන් පීස් කතාව ගොඩක් නැගලා යන එක නම් ෂුවර්. සෝ අදට කතාව එච්චරයි. See you guys in the next one. Peace.